තෙරුවන් සරණයි ඔබලා සියලු දෙනා. ඉතා ආදරෙන් ගෞරවයෙන් අවසන් මාවත YouTube channel එක පිළිගන්නවා. අද තමයි මුලින්ම මේ වැඩසටහනින් තමයි නිවන ආරම්භ කරන්නේ. හොඳට අහගන්න. ගෞතම බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි සියලුම බුදුවරු දේශනා කරපු ගාථාවක් තමයි අද ඔයාලට. ඒ ගාථාවේ ලෞකික සහ ලෝකෝත්තර දෙකම මම අද කියනවා. දැන් මේ ගාථාව පේලි හතරයි. දැන් සාමාන්‍යයෙන් නිර්වාණය කියන එක පේලි හතරේ තියෙන්න පුළුවන්. දැන් අභිධර්මයේ පටිච්ච සමුපාදය තව මහා විශාල තියෙනවා 84000ක් වැඩිම එකයිනේ මම මේ ගන්නෙ 84000ක් තව තිබෙනවා මොනවද මේ සූත්‍ර. හැබැයි ඒ ඔක්කොගම මම සියලු බුදුවරුන් දේශනා කරා කියන පේලි හතරේ ගාථාවක් තමයි ගන්න. අපි ඕන තරම් අහලා තියෙනවා. මොකක්ද ගාථාව? මේක හැබැයි හාමුදුරුවරු 108 වාරයක් එතකොට තව අය මම එක දැක්ක මේක මේ මන්ත්‍රයක් වගේ පන්තරයක් විදිහට හදලා තියෙනවා. ඔයි ඉන්ටර්නෙට් එකේ ගිහලා බලන්න එහෙම තියෙනවා. නමුත් මේකේ හරි නිර්වාණ මාර්ගයේ එහෙම කාටවත් කියන්න බෑ. අද මම ඒකේ ලෝකෝත්තර ස්වභාවයයි කියන්න හදන්නේ. සබ්බපාපස්සහකරණං කුසලස්සුප සම්පදා. සතිච්ච පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. මේ පිළි හතර ඕන තරම් අහලා තියෙනවානේ. ඔකේ තේරුමක් දන්නවා. එක එක තේරුම් එක එක කට්ටිය එක එක විදියට කියනවා. මම කියන්න ලෞකිකව ඉක්මනටම විලාව යන නිසා මේ ලෝකෝත්තර ස්වභාවයට යන්න කලින්. ලෞකිකත්වයේ තමයි සබ්බපාපස්සහකරණං කියලා කියන්නේ සියලු පව් වලින් ඈත් වී සිටීම. කුසලස කියලා කියන්නේ කුසලයේ තියෙනවා අටමහා කුසල් තියෙනවා දස කුසල් තියෙනවා. අටමහා කුසල් තමයි කට්නේ චීවර පූජා අටපිරිකර පූජා මෙහෙම තියෙනවා. එතකොට දස කුසල් තමයි භික්ෂුන් වහන්සේලාට සංඝ ආවාස හදා දීම, එතකොට විහෙර විහාර හදා දීම, කෙත්වතු පූජා කිරීම, ධර්මයේ ප්‍රචාරය කරවීම, ඒ වගේ දේවල් තියෙනවා 10ක්. එතකොට කුසලස්ස උපසම්පදා. උපසම්පදාව කියලා කියන්නේ මොකක්ද? උපසම්පදාව කියලා කියන්නේ ගාථා සූත්‍ර කටපාඩම් කරලා උපසම්පදාවෙන් වැඩිමල් අවුරුදු 20ක් 30ක් ගිය හාමුදුරු කෙනෙක් ළඟ ගාථා සූත්‍ර කියලා මේ උපසම්පදාව කියන එක ලබා ගන්නවා. ඒකේ බලනවා අන්දයි නම්, බීරී නම්, අබ්බගතයි නම් එහෙම දෙන්නේ නැහැ. ඒවත් බලනවා. ඒවත් බලලා තමයි දෙන්නේ. උපසම්පදා. සතිච්ච පරියෝදපන. ඒක සිත දමනය වෙලා ඒතම් බුද්ධානුශාසන. මේ බුදුවරු දේශනා කරපු දෙයට හොඳයි මං අහන්නේ. හාමුදුරුවරු දඩේ මේ යනවද? නෑ. දැන් මිනිස්සු දඩේ මේ යන්නේ නැති අය ඕන තරම් ඉන්නවා. දැන් ඔය ටික ඔය විදිහට කරගෙන යන කට්ටිය නැද්ද? පාන්සල් විහෙර විහාර හදන. එතකොට ඒ වගේ දේවල් කරපු කට්ටිය නැද්ද? ඉන්නවා. ඒකට හාමුදුරුවෝ උපසම්පදා වෙච්ච කට්ටිය නැද්ද? ඉන්නවා. ඕදම් බුදුවරු කියපු ඒකට ගිහිල්ලා තියනවාද කියලා මං අහන්නේ. නෑ. එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම යන්නේ නැති වෙන්න හේතුව මොකක්ද කියලා. එක්ක බුදුන්ගේ කියපු එක බොරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් කරන එක වැරදි වෙන්න ඕනේ. ඇත්තටම බුදුවරු සියලු බුදුවරු කියපු දේවල් බොරු නෙවෙයි. ඒවා සත්‍යයි. ඒ වගේ බලන්න දෙයක් නැහැ, කතා කරන්න දෙයක් නැහැ. එහෙනම් මේකේ ත්‍රිපිටකයේ, බයිබලය, කුරානය මේ තුනේම අද තියෙන ලෞකිකත්වය. ඒකයි ස්වර්ගයට යන කට්ටිය යන්න සුදුසුකම් ලැබපු අය අද මං දන්නේ නැහැ එක්කෙනෙක්වත් ඉන්නවද කියලා. හැබැයි නිර්වාණයට ගිය කට්ටිය සදාතික ශාන්තියටපත් වුණ කට්ටිය අද ඉන්නවා ලංකාවේ පොළොව තුල. එතකොට දැන් මේ තුනේම තියෙන්නේ තුන් විදිහට. මේ මුනිවරු තුන් දෙනා තමයි මේ ලෝකේ තුන් විදිහට පහළ වුණේ. මේ ලෝකේ බැලන්ස් කරා. පැහැදිලිද? එහෙම නැත්නම් අපි කියමු ගෞතම බුදුහාමුදුරුවෝ විතර පහළ වුණා කියලා. එතකොට අර ගොල්ලෝ මේ යක්ෂයවලා මුර්ගයවලා මේ දහමයි මිනිස්සු ඔක්කොම විනාශ කරනවා.
අපි ගමු නබිතුමා විතර පහළ වුණා කියලා. එහෙනම් මේ යුරෝපයේ මිනිස්සුයි ආසියාවේ මිනිස්සුයි ගිහිල්ලා මුර්ගයෝ වෙලා විනාශ කරනවා ඒ මිනිස්සුන් නේද. ඇත්තට ශිෂ්ට සම්පන්න වෙලා හරි අද ඉන්නේ මේ මුනිවරු තුන්දෙනා පහළ වුණු නිසා. යුරෝපය අවදි කරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මැද පෙරදිග අවදි කරේ නබිතුමා, ආසියාව අවදි කරේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. එතකොට මේ තුන්දෙනාම තුන් විදිහට දේශනා කරට යන්නේ එකම තැනකට. ඒ සදාතින් ශාන්ති වූ තැනකට. එහෙමනම් ඒ අද මේ තුනේම මේක හැමදාම පවතින සත්‍ය කියන දේ. පරම සත්‍ය හැමදාම පවතින්නේ නැහැ. කාලයකට ඉස්මතු වෙනවා, ආයි කාලයකදී නැති වෙලා යනවා, ආයි නිකාන්ත වෙනවා, ආයි නැවත කාලයකදී ඉස්මතු වෙනවා, ආයි කාලයකදී එනවා. මේ විදිහට තමයි යන්නේ. ඒකට අද ලෞකිකත්වයේ විතරයි තියෙන්නේ කියලා හාමුදුරු කෙනෙකුටවත් ෆාදර් කෙනෙකුටවත් කාටවත් දොස් නගන්න බෑ. ඒක මේ සෝබා දහමේ මේ විශ්වයේ රිද්මය. හැමදාම පරම සත්‍ය පවතින්නේ නැහැ. නමුත් 2012 10 වෙනකොට මේ ලෝකෙට පහළ වුණා ඔන්න නැවතත් ඒ විශ්වයේ යථාර්ථය ඔබලාට අනුගමනය කරලා සංසාර චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගය දේශනා කරන උතුම් වූ දේශකයන්න් වහන්සේ. එනං ඒ මගේ මාර්ග උපදේශකයන්න් වහන්සේ. උන්වහන්සේ කියපු මාර්ගය මම අවුරුදු 10ක් ගිහිල්ලා 10ක් 10 මාරක් ගිහිල්ලා තමා මම මේ සංසාර චක්‍රයෙන් ගැලවිලා ඔබලාට මේ ධර්මයේ දේශනා කරන්නේ. මම කියන්නම් සබ්බපාපස්ස අකරණං කියන එකේ ලෝකෝත්තර ස්වභාවය. සබ්බපාපස්ස අකරණං කියලා කියන්නේ සියලු පව් වලින් ඈත් වී සිටීම. සියලු පව් වලින් ඈත් වී සිටීමට නම් කුමක්ද අවශ්‍ය වෙන්නේ? සීලයක් අවශ්‍යයි. සීලය යනු කුමක්ද? සීලය යනු තමන්ට සාපේක්ෂව සිටීම. හරි සරලයි. තමන්ට සාපේක්ෂව සිටිනවා කියලා කියන්නේ තමන් අකමැති කිසිවක් අනික් අයට නොකළ යුතුයි. ඒ කියලා කියන්නේ මට බනිනවාට මට අපහාස කරනවට නිඳා කරනවට මම කැමතිද? නෑ. එහෙනම් අනික් අය කැමතිද? නෑ. මගේ බෙල්ල කපනවට මම කැමතිද? නෑ. එහෙනම් අනික් අය කැමතිද? නැහැ. එහෙනම් මගේ දෙයක් කඩා වඩා ගන්නවට හොරකම් කරනවට මම කැමතිද? නෑ. එහෙනම් අනික් අය කැමතිද? නැහැ. අන්න ඒ නිසා තමන් අකමැති කිසිවක් අනික් අයට නොකර සිටිනවා කියලා කියන්නේ මොකද්ද? සීලයයි. හැම වෙලාවෙම හැම මොහොතෙම හැම දවසකම ඕක රකින්න බැරිද? පුළුවන්. ඔන්න සීලය. එතකොට අපි දැන් අපෙන් අනික් අයට වෙන හිරිහැර කරදර වෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? කෙලස් ටික යෝධයෝ ටික කන්ට්‍රෝල් වෙනවා. වැඩින්නේ නැහැ. ඊට පස්සේ කුසලස්ස. කුසලය කියලා කියන්නේ මොකද්ද? සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්ක්‍රියා ක්‍රියා කරා. උන්වහන්සේ දැනගෙන හිටියා බඩගින්නේ හිටියොත් බුදු වෙන විදිය. නමුත් අවුරුදු 6ක් හිටියට බුදු වුණේ නැහැ. මම ඔබලාට කියනවා එක මාසයක් නොකා නොබී ඉන්න රහත් වෙනවා කියලා. ඔබට ඉන්න පුළුවන්ද? බෑ ඔබ කලන්තේ දාලා වැටෙනකොට ගෙදරයි කියනවා. අනේ මේ කාලා බීලා ඉඳපල්ලා නිවන් දකින්න කලින් කාලා බීලා ජීවත් වෙලා ඉන්නේ කියලා. කියනවද නැද්ද? කියනවා. එහෙමනම් ගෞතම මේ සිද්ධාර්ථ බෝසත්ණන් වහන්සේ දැනගෙන හිටියා. බඩගින්නේ තිබ්බොතින් මොකද්ද වෙන්නේ? බුදු වෙන විදිය. හැබැයි අපි මේ මාර්ගයේ අවුරුද්දක් දෙකක් යනකොට අපිට විශ්වයෙන් එක එක පණිවිඩේ අවබෝධ වෙනවා එවනවා. එක එක එවනවා මුලින්ම. ඒ වගේ සිද්ධාර්ථ බෝසත්ණන් වහන්සේටත් එක පණිවිඩයක් එවුවා. මොකක්ද ඒ? ගත නෙවෙයි සිත බඩගින්නේ තියන්න කිව්වා. එතකොට බලන්න සිතේ මොනවද බඩගින්නේ තියන්න තියෙන්නේ? සිතේ බඩගින්නේ තියන්න තියෙන්නේ මොනවද කියලා අය ඒ කාලේ ඉඳලම දේවදත්ත කරපු දේවලුත් එක්ක දේවදත්ත එකට එක කරපු ඒවා එතකොට එයා සතුටු වුණු ඒවා එකට එක කරලා දිනලා සතුටු වුණු ඒවා ඔක්කොමත් එක්ක බලාගෙන ආපස්සට යනකොට උන්වහන්සේ බුදු වුණා. පැහැදිලිද? තව කාරණා ගොඩක් තියෙනවා. නමුත් බුදු වුණා. ඒ කියන්නේ කෙලස් ටිකයි බඩගින්නේ තියන්නේ. කෙලස් ටික බඩගින්නේ තියෙන මට තමයි මොකද්ද කියන්නේ කුසලය කියලා කියන්නේ. එතකොට කුසලය කෙලස් බඩගින්නේ තියන්න මොකද දැන් කෙලස් බඩගින්නේ තියන්න දැන් අපිට උපකාරී වෙනවා සීලය. ඒ සීලය කෙලස් වැඩෙන්න බඩගින්නේ තියනකොට අප්‍රාණික වෙනවා. හරියට මම කතාවක් කියන්නම් එක මිනිස්සෙකුට ඕනි වෙනවා ඇතෙක්ගේ දල දෙකක් කප්පලා ගන්න කාට හරි කියලා. එයා කට්ටියට කතා කරලා බාර දෙනවා.
ඊට පස්සේ 10 දෙනෙක් විතර එකතු වෙලා ගිහිල්ලා ඇතෙක් වල්ලලා කඹ වලින් ගෙට ගහලා ගෙනල්ලා කන්න බොන්න දීලා දැන් ගෙට ගහලා තියෙනවා. දැන් කිට්ටු වෙන්න බෑ අද නෙවෙයි හෙට කපනවා දාලා අනිද්දා කපනවා කිය මේ කට්ටිය කල් දානකොට එක ඥානවන්ත පුද්ගලෙක් කියනවා ඔය සතාගේ දල කපා ගන්න නම් ළඟට කිට්ටු වෙන්න නම් ඔය සතා බඩගින්නේ තියන්න කියලා. ඊට පස්සේ මේ මිනිස්සු මොකද කරන්නේ? බඩගින්නේ තියනවා. කන්න බොන්න මොකුත් දෙන්නේ නැහැ, නිරාහාරව තියනවා. දවස් 10ක් 12ක් යනකොට මොකද වෙන්නේ? හොඬේ උස්ස ගන්නවත් බැරි වෙනවා. අන්න ඊට පස්සේ දල දෙක කපා ගන්නවා. පැහැදිලිද? ඒ වගේ මේ අප්‍රාණික කරන්න අප්‍රාණික වෙන්න කෙලෙස් අපි වැඩෙන එක නවත්තනකොට අනිත් පැත්තෙන් අප්‍රාණික වෙනවා. ඒ අප්‍රාණික වෙනකොට කෙලෙස් පල්හැවෙනකොට මනස ශක්තිමත් වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය දෙක සිද්ධ වෙනවා කුසලයේදී නම් කෙලෙස් බඩගින්න තිබීමට කුසලයේ කියලා කියන්නේ. උපසම්පදා කියලා කියන්නේ මොකක්ද? ඒ කෙලෙස් බඩගින්නේ තියාගෙන යනකොට පළවෙනි මෝහය නැමැති යෝධයා විනාශ වෙනවා. බඩගින්න තියනකොට විනාශ වෙනවා. ඒ කෙනාට තමයි උපසම්පදාව ලබනවා කියලා කියන්නේ. උපසම්පදාව කියලා කියන්නේ මොකද්ද? සෝතාපන්න වීම. සෝතාපන්න කෙනාට තමයි උපසම්පදාව ලැබුවා කියලා කියන්නේ. දැන් අද තියෙන එක නෙවෙයි මම මේ කියන්නේ. මොකද බුදුවරු මීට කලින් උප්පත්ති ලැබපු බුදුවරු බුදුණු සියලෝම දෙනා කියපු ගාථාවක දෙයි මම මේ කියන්නේ. හරිද? එතකොට ලෝකෝත්තර ස්වභාවය උපසම්පදාව කියලා කියන්නේ මොකද්ද? සෝතපන්න වීම. සෝතපන්න වුණා. ඊට පස්සේ සතිච්ච පරියෝදපන. සතිච්ච පරියෝදපන කියලා කියන්නේ මොකද්ද? මේ කෙලස් තව බඩගින්න තියාගෙන වීරියෙන් අල්ලන් තව ටිකක් යන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි දැන් සෑහෙන අය සෝතාපන්න වුණාට පස්සේ ඉතින් එහාට යන්නේ. දැන් විසාකා මහ උපාසිකාව, එතකොට බන්දුන මල්ලිකා, මේ අය එතකොට රජවරු ඉඳලා තියෙනවා සෝතාපන්න වුණු. මේ කට්ටිය ඉතින් එහාට ගියේ නැති අය ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ තව සතිච්ච පරියෝදපන මේ කෙලස් දමනය කරන අප්‍රාණික කරන්න උත්සාහ කරන වීරිය කරලා ඒ තමයි බුද්ධානුශාසන. ඒ ටිකක් වීරිය කරගෙන යනකොට එකින් එක ගැලවිලා විසියලා සක්දාගාමි අනාගාමි අරහත්ත්වයටපත් වෙනවා. එහෙනම් බුද්ධ ශාසනය පවතින්න නම් කවුද ඉන්න ඕනේ? රහතුන් වැඩ සිටිය යුතුයි. ඇයි රහතුන් වැඩ ඉන්නේ? බුද්ධ ශාසනයක් පවතින්න නම්. රහතුන් වැඩ නැති වුණත් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි රහතුන් හිටියොත් තමයි ඒ ධර්මයේ තියෙනා වූ යථාර්ථය ලෝකෝත්තර ස්වභාවය කියලා දෙන්නේ. මේක මොකද එක ගාතාවක් දෙකක් තමයි උපරිම රහත් උනත් බුදුන්ගේ ධර්මයෙන් අවබෝධ වෙන්නේ. එතකොට මේ අවබෝධ වෙච්ච එක ලෝකෝත්තර ස්වභාවය දේශනා කරන්න රහතුන් වැඩ සිටිය යුතුයි. එහෙනම් රහතුන්ට එන්නේ ධර්මයේ කොහෙන්ද කියලා මම ඉදිරියේදී කතා කරනවා. රහතුන් වැඩ සිටිනවා නම් පමණයි බුද්ධ ශාසනයකින් මේ නිර්වාණ මාර්ගය කරා ඕනම කෙනෙකුට යන්න පුළුවන් වෙන්නේ. ඥානවන්ත පුද්ගලයින්ට. එහෙමනම් ඉදිරියේදී අපි මේ ගාථාවෙන් එහාට දැන් අපි නිර්වාණය කරා යන මාර්ගය දන්නවා. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. සම්මා සම්බුදු කෙනෙක් නැති වුණාම ප්‍රැක්ටිස් කිරිල්ලක් තියෙනවා. ඒ ප්‍රැක්ටිස් කරන විදිහ, ට්‍රේනින් කරන විදිහ අපි ඉස්සරහදී ඊළඟ වැඩසටහනේදී කතා කරනවා. ඒත් ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.